Hello everyone. අද අපි බලමු අලුත් පාඩමක්. අපි කොහොමද කම්පෙයාර් කරන්න කියලා. දැන් ඕගලන්ට පේනවා ඇති මෙතන තියෙන මේ පික්චර්ස් තුනින්ම ඒ කියන්නේ එක ලේඩි කෙනෙක් ඉන්නවා. එයා ෆැට් මහතයි. එතකොට මේ මැද ඉන්න එක්කෙනා එයා මෙහාට වඩා මහතයි. එතකොට ඒක ෆැට් නෙමෙයි ෆැට. එතකොට මේ අන්තිමට ඉන්න එක්කෙනා එයා ගොඩක්ම මහතම කෙනෙක්. එතකොට එයා ෆැටස්ට් වෙනවා. එතකොට මේක වෙනස් වෙන්නේ කොහොමද? අපිට ප්‍රශ්නයක් ආවොත් කොහොමද අපි ලියාගන්නේ? එතකොට ඒ සරල ක්‍රම අපි බලමු කොහොමද කරන්න කියලා. හරි. මුලින්ම මේක සංසන්දනය කරනකොට දැන් පොසිටිව් කියන්නේ තියෙන ස්වභාවයමයි. ඒ කියන්නේ වචනේ තියෙන ස්වභාවයමයි. අපි කම්පැරටිව් කරනවා කියන්නේ සංසන්දනය කරනවා. සුපර්ලටිව් කියලා කියන්නේ මේකේ උපරිම తত্ত্বය. ඒ කියන්නේ ඒ වචනේ යන්න පුළුවන් උපරිම తত্ত্বය. එතකොට ගොඩක් වෙලාවට අපි කරන්නේ tall මේක taller මේක tallest. එතකොට ඒ කියන්නේ අගට er එකතු කරනවා සංසන්දනය කරනකොට උපරිම තත්ත්වයකදී මෙතෙන්ට est එකතු කරනවා. හරිනේ. එතකොට දැන් මෙතන short නම් short කියන්නේ කොටයි. එතකොට ඊට වඩා කොටයි නම් shorter. එතකොට කොටම නැත්තම් මිටිම shortest. ඊට පස්සේ next one ඊළඟ එක longer එක longer ඊට පස්සේ මේකේ අනිත් වචනය longest. මෙන්න මෙතෙන්දි පොඩි වෙනසක් වෙනවා. මේ සමහර වචනවල ඒ හැම එකම නෙමෙයි මේ අන්තිම අකුරට කලින් අකුර විතරක් දැන් vowel එකක් එනවනම් ඔය අන්තිම අකුර තව පාරක් ලියලා තමයි er දාන්නේ. දැන් මෙතන නිකම්ම big එකට er දැම්මේ නෑ. මේ අන්තිම අකුර g අකුර තව පාරක් ලියලා තමයි er එක දැම්මේ. එතකොට ඊළඟ එක එතකොට biggest වෙනවා. දැන් මෙතෙන්දී අගට y අකුර තියෙනවා. දැන් y තියෙනකොට y එක අපි අයින් කරනවා. එතකොට pretty එක එහෙමනම් අපි y එක අයින් කරලා y වෙනුවට ගන්නවා i අකුර. i දාලා er prettier. ඊට පස්සේ ඊළඟ එක තමයි prettiest. හැබැයි සමහර වචන තියෙනවා අපිට එහෙම est දාලා හදන්න බෑ. එතකොට beautiful එකේ beautifuler beautifulest කියලා එහෙම වචනයක් නෑ. ඒවැ දාන්නේ more beautiful ඊළඟ වචනය most beautiful. මෙතනත් ඒ වගේ handsome more handsome ඊළඟ එක most handsome most handsome more handsome අනිත් එක most handsome right. මේ careful එකෙත් ඒ වගේමයි more careful අනිත් එක most careful careful more careful most careful. හැබැයි මේ සමහර වචන මීටත් වඩා වෙනස් වෙනවා. දැන් good කියන්නේ හොඳයි. මීට වඩා හොඳයි නම් better. එතකොට මෙතන හොඳම නම් best. bad කියන්නේ නරකයි. මීට වඩා නරකයි නම් worse. එතකොට නරකම නම් worst. right මේ විදිහට තමයි එන්නේ. අපි බලමුකෝ දැන් මේ වගේ දෙයක් කොහොමද යොදන්නේ කියලා. මේ වගේ දෙයක් භාවිතා කරනකොට මෙන්න මෙහෙම දැන් අපි එක්සැම්පල් එකක් බලමු. උදාහරණ right number 1 උදාහරණයක් වුණත් ලියාගත්තට ගැටලුවක් නැහැ. ටෙස්ට් එකක්ම වෙන්න ඕනේ නැහැ. දැන් අපි හිතමුකෝ මේ වගේ දෙයක් he is හිස් තැනක් වරහන් ඇතුලේ short than others. හරි. එතකොට මේ වගේ විශේෂණ පදයක් දුන්නහම බලන්න මේ වාක්‍යයේ than කියන එක තියෙනවද කියලා. බලන්න ඕනේ මොකද්ද? than. බලන්න than තියෙනවද කියලා. than තියෙනවා නම් අපි අර මැද පේලියෙන් දාන්නේ උත්තරය. ඒ කියන්නේ er යොදලා. එහෙනම් ඒක short නෙමේ. උත්තරය shorter. ඒ කියන්නේ than තිබුණොත් දාන්නේ
මැද පේලියෙන්. මේ අපි හදාගත්ත මැද පේලියෙන් තමා දාන්නේ. ER දාලා හදාගත්ත කොටසේ. තව එකක් බලමුකෝ. අපි හිතමුකෝ she is the blank. අපි මෙතෙන්ට දාමුකෝ tall කියලා. girl. එතකොට මේ වාක්‍යයේ කොහේවත් දැන් කියන එක නැහැ. එහෙනම් අපිට මැද පේලියෙන් දාන්න බෑ. එතකොට මේ හිස් තැනට කලින් වචනේ ද. එතකොට වෙන තැනක තියෙන්න බෑ. මං කියන්නේ හිස් තැනට කලින් වචනේ ද නම් අපි මේක දාන්නේ උපරිම තත්වෙන්නේ කියන්නේ අගට est දාලා. tallest. tallest. දැන් මේ වගේ එකක් බලමුකෝ. It is a bank long way. long way කියන්නේ දිග ගමනක්. මේ වාක්‍යයේ කොහෙවත් තැනක දැන් කියන එක නැහැ. ඒ කියන්නේ මේ අග මේ දැන් කියන එක නැහැ. හැබැයි හිස් තැනට කලින් වචනේ ද නෙමෙයි. එහෙමනම් අපි මේක තිබ්බ මුල් ස්වරූපෙම තියන්න ඕනි. අර er දාලවත් අඩුම තරමේ est දාලවත් ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. long මයි. දැන් සාමාන්‍යයෙන් එක්සෑම් වල ප්‍රශ්නයක් ලියනකොට මේ විදිහට අපිට හිතලා ලියනවා නම් මේක වරදින්නේ නැහැ. ගොඩක් වෙලාවට එක්ක මෙහෙම හිස්තැන් පුරවන්න එනවා. එහෙම නැත්නම් අන්ඩර්ලයින් හරි වචනේ අන්ඩර්ලයින් කරන්නයි එන්නේ. හරි. එහෙනම් අපි ටෙස්ට් එකක් කරමු. මේක ලියා ගන්න. test 1 write the correct adjective. write the correct adjective කියලායි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේක බලන්නකො දැන් මේ ටික මුලින් ලියා ගන්න වීඩියෝ එක පෝස්ට් කරලා ලියාගෙන ඉවරලා ඊට පස්සේ අපි ආන්සර්ස් සාකච්ඡා කරමු. හරි අපි බලමු. දැන් පළවෙනි එකේ මහවැලි is the long. දැන් මම මුලින්ම කිව්ව බලන්න කියලා මේකේ දැන් තියනවද කියලා. දැන් එකක් නැහැ. හැබැයි හිස් තැනට කලින් වචනේ ද තියෙන්නේ. ද නම් මේකේ උපරිම තත්ත්වය longest අගට est. දෙවෙනි එක John is taller than Ryan. එතකොට මේකේ තියෙනවා දැන් කියන එක. දැන් කියන එක තිබුණොත් අනිවාර්යෙන් මං කොහොම මැද පේලියෙන් දාන්න කියලා tall නෙමෙයි එහෙනම් taller. හැබැයි මේ තුන්වෙනි එකේ දැන් කියන එකවත් නැහැ. හැබැයි හිස් තැනට කලින් වචනේ ද කියන එකත් නෙමෙයි. එහෙනම් bigමයි මේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. හතරවෙනි එකේ මිහිරි is pretty than other girls. හතරවෙනි එකේ than තියෙන්නේ. right? එතකොට එහෙනම් pretty නෙමෙයි. මං කිව්වා අකට y තිබුණොත් y එක අයින් කරන්න. ඒ වෙනුවට I දාලා prettier. ඊළඟට he was the good. එතකොට මේකේ කොහෙවත් than කියන එක නැහැ. හිස් තැනට කලින් වචනේ the කියන එකත් නෙමෙයි. එතකොට එහෙනම් ද කියන එක තමයි. එතකොට එහෙනම් මේක අවසාන පේලියෙන් දාන්න ඕනේ. එතකොට good මේක good goodest එහෙම නෙමෙයි. මං කිව්වා good better best. එහෙනම් අවසාන වචනය best. දැන් මෙහෙම කරනකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඕගලන්ට මෙහෙම දෙයක්. දැන් බැරි වෙලාවකත් අගට දැන් තිබිලා හිස් තැනට කලින් ද තිබුණොත් මොකද කරන්න කියලා. එහෙම ප්‍රශ්නේ එන්නේ නැහැ. එක්ක දැන් තියෙනවා නම් දැන් විතරයි. හිස් තැනට කලින් ද තියෙනවා නම් හිස් තැනට කලින් වචනේ ද නම් ද පමණයි. ආයි ඊට පස්සේ දැන් කියන එකක් නැහැ. හරිද? ඊළඟට තව ගැටලුවක් එන්න පුළුවන්. මේ ද කියන එක තියෙන්න ඕනි හිස් තැනට කලින් වචනේ පමණයි. ඊට මෙහා මේ වගේ තැන්වල එහෙම තිබුණොත් ඒව ගණන් ගන්නේ නැහැ. right? මං හිතන්නේ අද පාඩම ගොඩක් පැහැදිලි වෙන්නේ නැති. මේවා අනිවාර්යෙන් මේ එක්සෑම් ප්‍රශ්න වලට වරින් වර එන දේවල්. ඒක නිසා මේක හොඳට ස්ටඩි කරන්න. එහෙනම් ඊළඟ අලුත් පාඩමකින් හම්බ වෙමු. ගිහින් එන්න. goodbye.